ආයිබෝවන් ඉතින් මේ කොරියාව විභාගය කරලා කොරියාවට නිෂ්පාදන පැත්තෙන් එන්න බලන් ඉන්න ඔයාලට නිෂ්පාදනාංශයේ තියෙන තවත් රැකියාවක් තමයි ඉතින් මේ යකඩ කර්මාන්ත ශාලාවත් එක්ක ගොඩක් දුරට නිෂ්පාදන ශාස්ත්‍රයේ රැකියාව තියෙනවා. ඉතින් ඒ අතරින් ඉතින් මම වැඩ කරන කම්පැනි තියෙනවා මැෂින් එකක්. ඒක තමයි බෙන්ඩින් මැෂින්. ඉතින් චොල්කුක් කියලා තමයි කොරියන් භාෂාවෙන් නම් කියන්නේ. ඉතින් මේ බෙන්ඩින් මැෂින් එක වැඩ කරන එක නම් ගොඩක් අමාරු දෙයක්. මොකද එක තප්පරයකින් පුළුවන් ඔයාලගේ අතකට හානියක් සිදු වෙන්න. ඉතින් මම ඔයාලට කම්පැනි එකේ විස්තර කරන ගමන් අනිවාර්යෙන් කොරියාවේ ඇතුළේ මේ චොල්කුක් කියන මැෂින් එකේ වැඩ ගොඩක් තියෙනවා. මොකද කොරියාව පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා මේ වගේ මැෂින් එකක තියෙන වැඩ කම්පැනි වල. අනිවාර්යයෙන්ම යකඩ කම්පැනියක් තියෙනවා නම් මේ වගේ අනිවාර්යෙන් චොල්කුක් මැෂින් එකකුත් අනිවාර්යයෙන්ම ඔයාලගේ කම්පැනි තියෙනවා. ඔයාලා එන කෙනෙක්ට ඔයාලට වැඩ කරන්නත් පුළුවන් වෙයි මේ මගේ මැෂින් එක. එතකොට ඔයාලා මේ වගේ මැෂින් එකකට එන්න කලින් ඔයාලා මේ වීඩියෝ එක බලලා දැනුවත් වෙන්න මේ වගේ මැෂින් එක වැඩ කරනකොට ඔයාලගේ ජීවිතේට අනුතරක් නොවෙන්න කොහොමද වැඩ කරන්න ඕනේ කියන එක ඉතින් මම ඔයාලට මැෂින් එක ගැන විස්තර කියන්නම් බලාගෙන ඉන්න. ඉතින් මේ තියෙන්නේ මේක තමයි කොරියාවට ආවට පස්සේ ඔයාලට බලා ගන්න හම්බ වෙන බෙන්ඩින් මැෂින් එක. ඉතින් මේක මේ ස්වරූපේ නොවුනත් වෙනස් විදි වලින් ඔයාලට බෙන්ඩින් මැෂින් බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි විශේෂම දේ තමයි මේ බෙන්ඩින් මැෂින් එකේ මේකේ නම් තියෙන්නේ මේ තලයක් දාලා තියෙන. මේකට කියන්නේ අපි කොරියන් භාෂාවෙන් නල් එක කියලා. ඉතින් අපි මේකට කියනවා තයි එක කියලා. මේක මෙතන සරලම දේ තමයි මේ නල් එක ඇවිල්ලා මේ කාණුවට ගියාට පස්සේ ඒ යකඩේ යම්කිසි දෙයකට නැමීමක් සිදු වෙනවා. ඉතින් ඒකදී ඔයාලා අනිවාර්යෙන් බලා ගන්න ඕනේ. ඔයාලට මම පෙන්නන්නම් මේක ක්‍රියා කරලා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන තියෙන පැටල් එකෙන් මේක පෑගුවට පස්සේ මේක පල්ලෙහාට එනවා. මේක ගොඩක් භයානක මැෂින් එකක් තමයි කොරියාවේ අපිට සේවය කරන්න හම්බ වෙන. මොකද අපි මේ වල යම්කිසි පවර් එකක් භාවිතා කරනවා. ඒ කියන්නේ මේ නල් එක මේ මෙතනින් ඉඳගෙන පහළට එන්න යම්කිසි ප්‍රමාණයක් තියෙනවා. මොකද ඔයා හිතන්න ඔයා මේක පාවිච්චි කරනකොට ඔයාට ඒගොල්ලෝ අගයක් දෙනවා. මේ යකඩේ ළමන්න මේ යකඩේ ළමන්න ඕනේ මෙන්න මේ අගයෙන් කියලා. එතකොට ඔයාලට මෙතනදී මේ වගේ බෝඩ් එකක පවර් එක වෙනස් කරන්න හම්බ වෙනවා. ඔයා හිතන්න මම මේක ධන 40න් නමන එකක් මම මේක ඉක්මනට මාරු කරන හින්දා මගේ තියෙන කලබලෙත් එක්ක මම මේ ධන 40 මගේ අතින් 40 වැටෙන්නේ නැතුව 4 විතරක් එවිලා මේක ඕකේ වුණොත් 4 විතරක් ඔබලා මම මේක දැම්මොත් ඊට පස්සේ හිතා ගන්න බැරි විදියට ලොකු අනතුරක් වුණත් ඔයාලට වෙන්න පුළුවන්. මොකද 40 කියන එක තියෙන්නේ ගොඩක් හිමීට තමයි බලන්නේ. 4 කියන එක ඔයාලා හිතන්නේ නැති විදියට මේක එකපාරට පල්ලෙහාට එන්න පුළුවන්. එතකොට ලොකුම අනතුරක් වෙන්න පුළුවන්. මේ නල් කැඩිලා ඔයාගේ ඇඟට විසිට වෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ අල්ලන් ඉන්න අතට ලොකු විදියට හානියක් වෙන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් මේකේ තියෙනවා. ඉතින් මේ තරම මැෂින් එකෙත් ගහලා තියෙනවා ඩේන්ජර් කියලා. ඉතින් මේවා තමයි මේකෙන් වෙන්න පුළුවන් අනතුරු. ඉතින් මේ පවර් එක වැරදුනොත් දැන් මම කියපු දේ තමයි මම කිව්ව විදිහට පවර් එක වැරදුනොත් ඔයාලට මේ වගේ අනතුරක් තමයි සිද්ධ වෙන්නේ. මේ නල් එක මෙතනින් කැඩිලා හෝ මේ නල් එක හෝ කැඩිලා ඔයාගේ ඇඟට විසිට වෙන්න පුළුවන්. මෙතනදී විසිට වෙන කෑල්ලක් ඔයාගේ බෙල්ලක හරි වැදුනොත් ඔයාගේ ජීවිතේ ගොඩක් අවදානම් තත්වයකට යන්න උනත් පුළුවන්. මෙතන නම් පෙන්නන්නේ ඔයා මේක වැඩ කරනකොට මේ පැටල් එක පා ගන්න ඕනේ. මේ පැටල් එක පාගනකොට ඔළුව හොඳින් තියාගෙන පාගලා මේ අපි පොඩි මේක චූටි ගොඩක් පොඩි කෑල්ලක් මේක නමන්න අපිට හම් වෙනවා. එතකොට නමනකොට මේක අස්සට ඔයාගේ අත යන්න පුළුවන්. නැත්තම් ඔයා මෙන්න මේ කෑල්ල එහෙට මෙහෙට කරනකොට ඔයාගේ තින් දන්නේ නැතුව මේ පැටල් එක පෑහිලා ඔයාගේ අතට හානියක් වෙන්න පුළුවන්. අතට හානියක් වෙනවා කියන්නේ ඔයාගේ ඇඟිලි එතනින් එහාට ඇඟිලි වලට වෙන දේ ඔයාලට හිතා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ඒ වගේ දෙයක් නොවෙන්න ඔයාලා මේ වගේ රැක තැනකට ආවට පස්සේ වැඩ කරන්න ඕනේ. මොකද කොරියාවේ තියෙන ගොඩක් වැඩවල තියෙන්නේ පල්ලි වැඩ තමයි තියෙන්නේ. අපිට වගේ හිමිනුන් වැඩ කරන් කරේ ඉන්න බෑ. අපේ ලංකාවේ හිටියා වගේ මේකට ආවට පස්සේ කොරියන් කට්ටිය බලාපොරොත්තු වෙන්නේ එයාලගේ ප්‍රොඩක්ෂන් එක අපි ලව් ගොඩක් ඉක්මනින් කරගන්න. ඉතින් ඒකෙදි ඔයාලා ගොඩක් කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් මේ මැෂින් එකෙන් ඔයාලට වෙන්න පුළුවන් අනතුරු ඒ වගේම තමයි අනිවාර්යෙන් මතක තියාගන්න මේ වගේ මැෂින් එකකට එනකොට මේ එක අංකයක් ඇති ඔයාලගේ ජීවිතේ අනිත් පැත්ත ගහන්න. ඒ හින්දා කල්පනාවෙන් ඔයාලගේ වැඩ ටික කරගන්න. ඒ වගේ දේවල් තමයි කියන්න තියෙන්නේ ඔයාලට කොරියාවට එන්න බලාපොරොත්තු ඉන්න කෙනෙක්ට. ඉතින් අපේ වැඩපළයන් තියෙන්නේ මේ සාචුල් මැෂින් වල ගාඩ් එකක් තමයි අපි කම්පැනි හදන්නේ. ඒ වගේම හයුන්ඩා හුන්ඩායි වාහනවල අමුතර කොටසක් හදනවා. ඒ වගේ වැඩ ගොඩක් තමයි අපේ ගෙනන් යන්නේ. මම ඔයාලට දැනට නිකමට මේ යකඩයක් නැමිනේදී පෙන්නන්නම්. ඉතින් අවබෝධයක් ගන්න. මොකද කොරියාවට ආවට පස්සේ මේ වගේ මැෂින් එකක් දැකලා නැති වුණොත් ඔයාලට මේ මැෂින් එකක් කියලා දෙන්න ඉන්නේ කොරියන් කෙනෙක් නම් ඔයාලට ඒක ගොඩක් අමාරු වෙනවා. මොකද ගොඩක් අමාරු වෙනවා කියන්නේ අනිවාර්යයෙන් මේක ඔයාලට ගොඩක් ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද මේකේ තියෙන අනුතුරක්වත් ඔයාලා හරියට දන්නේ නැතුව කොරියාවට ඇවිල්ලා මේ වගේ මැෂින් එක වැඩ කරනකොට ගොඩක් මේ පරිස්සම් වෙන්න ඕනේ.
ඉතින් මේ වගේ යකඩයක් ගත්තට පස්සේ මේක මේ යකඩ වලක් තියෙනවා එක එක මේ ඝනකම්. ඉතින් මේක තමයි මේක මිලිමීටර් 2 යකඩයක්. ඉතින් මිලිමීටර් 2 හදනකොට අපි මිලිමීටර් 2කට දාලා ඒක දාලා මේක පාගනකොට මම දැන්ට ඔයාලට මේක පල්ලෙහාට යන විදිය විතරක් කියලා දෙන්න. ඉතින් මේ විදිහට තමයි අපි ඊට පස්සේ පැටල් එක ආදාරින් පැටල් එකෙන් මේක පාගනකොට යකඩේ මේ විදිහට ඇවිල්ලා මේක නැමිනව සිදු වෙනවා. අපි මේ වෙලාවේ මේක හිමින් නැමුවත් මේ ඔයාලට පෙන්වන්න ඕනේ මේ විදිහට මේ යකඩේ නමලා ගත්තත් කොරියන් කෙනෙක් ඉන්නකොට අපිට මේ විදිහට හිමින් වැඩ කරන්න බෑ. මොකද යාලා බලන් ඉන්නකොට අපි යාලට මේ ප්‍රොඩක්ෂන් එක හයියෙන් කරලා පෙන්වන්න ඕන නිසා ඉතින් ගොඩක් අනුතුරු තියෙන මැෂින් එකක් තමයි මේ බෙන්ඩින් කියන්නේ. බෙන්ඩින් කියන මැෂින් වලින් ඔයාලා සමහරට දැකලත් ඇති ගොඩක් අයගේ අත් දෙක පවා මේ කියන්නේ මේ මැෂින් වලට අහු වෙලා නැති වෙලා යනවා. ඉතින් ඒ වගේ දෙයක් කරගන්න නෙමෙයි ඔයාලා කොරියාවට එන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලගේ ජීවිතේ හදාගන්න ඕනේ හින්දා මේ වගේ තැනකට ආවට පස්සේ ඔළුව හොඳින් තියාගෙන වැඩ කරන්න ඕනේ. ඉතින් මම පෙන්නන්නම් මේ තියෙන අපි වගේ මැෂින් වලින් නමුත් කෑල් ටිකක් තමයි මේ තියෙන්නේ. ඒ නිසා ඔයාලගේ ජීවිතේට ප්‍රශ්නයක් නොවෙන්න ඔයාලා හොඳින් වැඩ කරන්න. මොකද මේ අපේ කම්පැනිත් මං ආවට පස්සේ ගොඩක් අනුකූල වුණා අපේ ලංකාවේ අයට දෙයි. ඒ නිසා ඔයාලත් කියන්නේ ගොඩක් ආවට පස්සේ ගොඩක් පරිස්සම් වෙලා ඔයාලගේ රස්සාව කරන්න. ඉතින් මේ වගේ කම්පැනියක් හම්බෙන එකේ බර කියන්නේ කොරියාවේ මෙහෙම දෙයක් තියෙනවා. කොරියාවේ ඔයාලා හිතන් ඇති සැහැල්ලු ජොබ් කියන්නේ පොඩි ජොබ් එකක් කරලා එහෙම මම සල්ලි හම්බ කරනවා කියලා. ඒක මෙහෙම දෙයක් තියෙනවා. මේ වගේ ලොකු දෙයකට ආවට පස්සේ ඔයාලට පොඩ්ඩක් රෙස්ට් එකේ ඉන්න පුළුවන් අවස්ථාව වැඩි. පොඩි දෙයකට ආවට පස්සේ නම් ඉතින් ඔයාලට නිතරම රස්සාව කරන්න වෙනවා. ඒ හින්දා කියන්නේ නිතරම වැඩම තමයි. එතකොට ඔයාලකට තියෙන මේ විවේකයේ පොඩ්ඩක් අඩු වෙනවා. ඉතින් ඔයාලට ඒ වගේ අවබෝධයක් තමයි මට දෙන්න ඕනකම තියෙන්නේ. ඉතින් කොරියාවට එන්න බලාගෙන ඉන්න කෙනෙක්ට ඔයාලගේ නිෂ්පාදනාංශයේ රැකියාව මේ වගේ රැකියාව ඔයාලට හම්බ වුණොත් අනිවාර්යයෙන් මේකත් ඔළුවේ තියාගෙන ඔයාලගේ රැකියාව හොඳින් කරලා හොඳට සල්ලි හම්බ කරලා ඔයාලට ඉක්මනට ආයි ලංකාවට ගිහිල්ලා ඔයාලගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න. ඒ වගේම ඔයාලට හැකි වෙන්න ඕනේ. ඉතින් දිගින් දිගටම එකතු වෙලා ඉන්න ඔයාලට නිෂ්පාදනාංශයේ තවත් රැකියාව පිළිබඳව ඔයාලට වීඩියෝ අරගෙන එන්නම් මේ විදියට. එහෙනම් අද ඔයාලට සුබ දවසක්.